ආයුබෝවන් ඔයාලට සුබ දවසක්. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නේ මේ චූරෝස් හදන විදිය. මේක හරිම රසවත් කෑමක්. තේ වෙලාවට එහෙම කදිමයි. ඉතින් මේක හදා ගන්නත් හරිම ලේසි. ඕන කරන්නේ බිත්තරයක්, ඒ වගේම පිටි කෝප්පයක් වගේ දේවල් ටිකක් විතරයි. ඉතින් අපි මේක හදන හැටි බලමු අද කොහොමද කියලා. මේකට අපි මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට වතුර කෝප්පයක් එකතු කරමු. ඒකටම පිටි කෝප්පයකුත් එකතු කරමු. ඊට පස්සේ බටර් මේස හැඳි දෙකක්, ඒ කියන්නේ මේ වගේ බටර් කෑල්ලක්, ඒ වගේම සීනි මේස හැඳි දෙකක්, ලුණු ස්වල්පයක් එකතු කරමු. එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේක ඇලෙන්නේ නැති වෙන ගානට එනකම්ම හොඳින් කලවම් කරන්න ඕනේ අඩු ගින්දරේ. මෙන්න මේ වගේ ගුලියක් විදිහට එනකම්ම. ඊට පස්සේ අපි මේක විනාඩි 5ක් විතර නිමෙන්න තියලා ඒකට වැනිලා, තේ හැඳි භාගයක්, ඒ වගේම බිත්තරයක් එකතු කරලා නැවතත් මේක හොඳට කලවම් කරන්න ඕන. ඉතින් නැවතත් මේක කොහෙවත් ඇලෙන්නේ නැති වෙන ගානට ගුලියක් වගේ එනකම්ම අපි කලවම් කරගන්නවා. ගින්දර එහෙම දාලා නෙමෙයි. ඊට පස්සේ මේ වගේ පයිපින් බෑග් එකක් ලෑස්ති කරගෙන අපිට අපේ මිශ්‍රණය දාලා මේක හදා ගන්න පුළුවන්. හරිම ලේසියි. පයිපින් බෑග් ගන්න නැත්නම් ගෙදර තියෙන ප්ලාස්ටික් බෑග් එකක් වුණත් හදා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ සීනි ටිකක්, ඒ වගේම කුඩු ටිකක් එකතු කරලා මේ වගේ කලවම් කරලා අපි පැත්තකින් තියමු. දැන් ඔන්න අපේ චූරෝස් ටික හදාගමු. මේක මේ විදිහට කොලයකට හදාගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේක ගැඹුරු තෙලේ බැද ගන්න. ඊට පස්සේ අපි ගැඹුරු තෙලේ මේ ටික බැද ගන්නවා. ගින්දරත් අඩුව තියාගන්න මේ වෙලාවෙත්, නැත්නම් එකපාරට කර වෙලා යන්න පුළුවන්. ඔන්න මේ වගේ රන්වන් පැහැයට වෙනකන් අපි මේ ටික බැදගෙන අර අපි හදාගත්තු සීනි මිශ්‍රණය තියෙන්නේ ඒකේ දාලා මේ ටික දවට ගන්නවා. ඉතින් ඒක අපි බැදපු ගමම්ම වගේ දානවා නම් තමයි හොඳ. එතකොට හොඳට සීනි ඇලෙනවා. මෙන්න මේ විදිහට. දැන් මේ විදිහට වුණත් කන්න පුළුවන්. ඒ වුණාට අපි චොක්ලට් සෝස් එකකුත් හදාගමු. ගෙදර චොක්ලට් තියෙනවා නම් චොක්ලට් කෑලි 4-5ක් අරගෙන කිරි ටිකක් හරි ක්‍රීම් ටිකක් හරි දාලා මේ වගේ සෝස් එකක් හදාගන්න ලිපේ තියලා. ඒක හරිම ලේසියි. දැන් ඔන්න අපේ සෝස් එකත් හරි, ඒ වගේම චූරෝස් ටිකත් හරි. දැන් තියෙන්නේ අපිට මේකේ රස බලන්න. ඉතින් ඕගොල්ලොත් මේ විදියට හදලා බලලා මටත් කියන්න. මාත් එක්ක එකතු වෙලා හිටියටත් ස්තුතියි. නැවත දවසක හමු වෙමු. ආයුබෝවන්.